හරි ඊළඟ ලෙසන් එක මේකෙදි කතා කරන්නේ data types ගැන. මේකෙදි අර අනිත් programming languages වගේ string int අන්න එහෙම කියලා අපි variable එක declare කරද්දි මුලට දාන්නේ නැහැ. නිකම්ම const let කියන keywords දෙක use කරලා variables declare කරලා ඒකට values assign කරනවා. අර කලින් කිව්ව විදිහට. හරි. දැන් බලමු මුලින්ම string කියන data type එක ගැන. මුලින්ම note එකක් දාලා තියෙනවා text always wrapped in quotes single double or backticks. string කියලා කියන්නේ text value. ඊළඟට කියලා තියෙනවා හැම වෙලේම quotes වලින් wrap වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක්කෝ single quote නැත්නම් double quote නැත්නම් backticks. එක්කෝ single quotation නැත්නම් double quotation නැත්නම් backticks වලින් වට වෙලා කියන්නේ දෙපැත්තේ එක්කෝ single quotation තියෙනවා. එහෙම තියෙන text තමයි string විදිහට දාන්නේ. මේ තියෙන string value එකක්. const කියන keyword එක use කරලා name කියලා variable එකක් declare කරලා තියෙනවා. ඊළඟට ඒකට මෙන්න මේ value එක assign කරලා තියෙනවා. value එක assign කරලා තියෙන්නේ කොහොමද? double quotation වලින් දාලා. නේද? මේ නම දෙපැත්තෙන් double quotation තියෙනවනේ. එහෙනම් JavaScript දන්නවා මේක string value එකක් කියලා. මේ තියෙන්නේ string value string variable declare කරලා values assign කරන එක විදිහක්. ඊළඟට මේ තියෙන තව විදිහක්. මේකෙදි const කියන keyword එක use කරලා greeting කියලා variable එකක් declare කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ hello කියන value එක ඒකට declare assign කරලා තියෙනවා. ඒක කොහොමද දාලා තියෙන්නේ? කලින් වගේ double quotation නෙවෙයි මේකේ තියෙන single quotation. ඒ විදිහත් හරි. ඒ විදිහටම දාන්න පුළුවන්. හරිද? ඊළඟට මේ මෙතන note එකේදී කිව්වා නේද backticks use කරන්නත් පුළුවන් කියලා. මේ තියෙන්නේ හැම උදාහරණයක්. මේකෙදි const කියන keyword එක පාවිච්චි කරලා message කියලා variable එකක් declare කරලා තියෙනවා. ඊළඟට මෙන්න මේ value එක එකට assign කරලා තියෙනවා. කොහොමද assign කරලා තියෙන්නේ? මුලටයි අගටයි මෙන්න මේ backticks දාලා. හරිද? බලන්න ඒකේ අනිත් ඒවාට වඩා වෙනසක් තියෙනවා. ඒ තමයි මේ ඩොලර් සයින් එකත් එක්ක ඊට පස්සේ සංගල වරහණක් ඇතුලේ තියෙනවා name කියලා. මේ name කියන්නේත් variable එකක්. මේ තියෙන්නේ මෙතන කලින් අපි කතා කරේ. ඒ කියන්නේ මෙහෙම තිබ්බාම JavaScript දන්නවා මෙතන තියෙන එක මේ තියෙන්නේ variable එකක්. මේකට අපි කලින් මොකක් හරි value එකක් assign කරලා තියෙනවා නම් අන්න ඒක තමයි මෙතෙන්ට print වෙලා එන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ වට කියනවා template literal කියලා. මේ මම comment එකක් විදිහට දාලා තියෙන්නේ. ඒකට කියන නම template literal. හරි. මෙන්න මේ වගේ ඒවා දාති තමයි මේ backticks ඕන වෙන්නේ. හරිද? එහෙනම් JavaScript වල string values දාන්න පුළුවන් මෙන්න මේ ක්‍රම තුනට. හරි. ඊළඟට තව note එකක් තියෙනවා. backtick strings. ඒ කියන්නේ template literals are the most useful. ඒ කියන්නේ වැඩිපුරම use වෙන්නේ ඒවා කියලා කියනවා. You will use them constantly in React to build dynamic text. ඒ කියන්නේ React වලදී මේ template literal කියන එක ගොඩාක් use වෙනවලු. හරි. string කියන එක හරි. අපි දැන් බලමු ඊළඟ එක. ඊළඟට තියෙනවා number. දැන් අනිත් programming languages වල අපි numbers වලට දැන් integer type නම් int කියන එක පාවිච්චි කරනවා. ඊළඟට decimal කියලා තියෙනවා, float කියලා තියෙනවා. ඔහොම එක එක ඒවා තියෙනවානේ. ඒ වුණාට මේකේ එහෙම නෑ. මේකේ const let කියන keywords දෙක use කරලා ඊට පස්සේ variable එකේ නම දාලා ඊට පස්සේ අපිට ඕන කරන value එක assign කරනවා. මේ තියෙන එක කියලා just numbers. No distinction between integers and decimals. ඒ කියන්නේ integer වුණත් decimal වුණත් කිසිම වෙනසක් නැහැ. නිකම්ම numbers මේ විදිහට දාගෙන යනවා. ඒ දාන්නේ කොහොමද? මුලින්ම
එක්ක const හරි let හරි keyword එක use කරනවා. මේකේ අපි use කරලා දෙනවා const. ඊළඟට අදාළ variable එකේ නම දාලා තියෙනවා. හරි. ඔන්න දැන් const කියන keyword එක use කරලා age කියලා variable එකක් declare කරලා තියෙනවා. ඊළඟට ඒකට මෙන්න මේ 25 කියන integer type value එක assign කරලා තියෙනවා. හරි. ඊළඟ උදාහරණේ මේකේ const කියන keyword එක use කරලා size කියන variable එක declare කරලා ඒකට decimal අගයක් assign කරලා තියෙනවා. 9.99. ඒ කියන්නේ decimal value එකක්. ඊළඟ උදාහරණය const කියන keyword එක use කරලා score කියලා variable එකක් declare කරලා ඒකට 10 assign කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ මෙන්න මේක තමයි එකෙන් කියවෙන්නේ. කියන්නේ no distinction between integers and decimals. වෙනසක් නැහැ integer වුණත් decimal වුණත් මොනවා වුණත් numbers නම් මෙන්න මේ විදිහට const හරි let හරි keyword එක use කරනවා. ඊළඟට අදාළ variable එකට අපි දාන්න ඕන නම දානවා. value එක assign කරනවා. එහෙම තමයි numbers declare කරලා values assign කරන්නේ JavaScript වල. ඊළඟ data type එක boolean. boolean කියන එක දන්නවනේ එක්ක true නැත්නම් false. මේ කියලා තියෙන්නේ only two possible values. ඒ කියන්නේ එන්න පුළුවන් values දෙකයි. එක්ක true නැත්නම් false. used for conditions and flags. conditions and flags වලට use කරනවා කියලා කියනවා. මේ තියෙන්නේ හැම boolean type එකක් declare කරලා තියෙන විදිහ. const කියන keyword එක use කරලා is logged in කියලා variable එකක් declare කරලා තියෙනවා. ඊට පස්සේ ඒකට true කියන value එක assign කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මොකක් හරි app එකකට වගේ user කෙනෙක් log වෙලාද ඉන්නේ නැද්ද කියලා එහෙම බලා ගන්න ඕන වුණාම වගේ අන්න ඒ වගේ වෙලාවකදී මෙහෙම use කරන්න පුළුවන්. ඊළඟ උදාහරණේ ඒකෙත් const use කරලා තියෙනවා. ඊළඟට variable එක has error. හරි. const කියලා boolean type variable එකක් declare කරලා තියෙනවා. ඊළඟට ඒකට false කියන value එක assign කරලා තියෙනවා. කලින් data type විදිහම තමයි. හැබැයි මේකේ වෙනස තියෙන boolean type වල එන්න පුළුවන් values දෙකයි. එක්ක true නැත්නම් false. ඊළඟ data type එක array. array කියන එක ගොඩක් use වෙන එකක්. මේකේ note එකක් බලමු. An ordered list of values starts at index 0. ordered list of values ඒ කියන්නේ ordered list එකක්ලු. start at index 0. ඒ කියන්නේ දැන් මේ තියෙන array එකක්. ඒක declare කරලා තියෙන කොහොමද කියලා බලමු. const කියන keyword එක use කරලා declare කරලා තියෙනවා. array එකේ නම array type variable එකේ නම fruits කියලා දීලා තියෙනවා. ඊළඟට සමාන කියලා මෙතන තියෙනවා list එකක්. දැන් අපි කලින් data types වල string, numbers, boolean වගේදී එකපාරකට එක value එකයිනේ දුන්නේ. හැබැයි arrays වල මෙහෙම values ගොඩක් දෙන්න පුළුවන්. හැබැයි එකම data type එකේ. දැන් මේක string type array එකක්. එක්ක string නම් string, numbers නම් numbers. අන්න ඒ විදිහට. start at index 0 කියන්නේ මේ හැම එකටම index තියෙනවා. මේ apple කියන එකේ index එක 0. මේක 1. මේක 2. අන්න ඒ පිළිවෙලට තමයි යන්නේ. ඊළඟට දැන් මේ fruits කියන්නේ array එකේ නමනේ. එහෙනම් මේ fruits කියන නම දාලා මෙහෙම කොටු අරහනක් ඇතුලේ index එක දැම්මහම අපිට අන්න එතන තියෙන value එක ගන්න පුළුවන්. ඒ කියන්නේ apple කියන එක එනවා. මේකෙන් print වෙලා එනවා. console log වගේ method එකක් ඇතුලේ දැම්මම. මේකත් එහෙමයි. ඊළඟට මේ array එකක values කීයක් තියෙනවද කියලා බලා ගන්න මෙන්න මේ dot length කියන එක use කරන්න පුළුවන්. දැන් මේකේ 3ක් තියෙනවා. මේකේ උත්තරේ එනවා 3 කියලා. හරි. arrays can hold anything. strings, numbers,
even other arrays or objects. කලින් කිව්ව එකම තමයි. ඒ කියන්නේ array එකට ඕනම දෙයක් hold කරගන්න පුළුවන්, ඕනම දෙයක් තියාගන්න පුළුවන්, ඕනම value එකක්. string හරි numbers හරි එක්ක array එකක් ඇතුලේ තව arrays තියෙන්න පුළුවන්, නැත්නම් objects තියෙන්න පුළුවන්. You'll use arrays constantly in React when rendering list. React වලදී ගොඩක් use වෙනවා කියලා කියනවා array data type එක. ඊළඟට තියෙනවා object. මේක තමයි React වල වැඩිපුරම use වෙන්නේ. object කියන්නේ මොකක්ද කියලා බලමු. A collection of key value pairs. Think of it as a named container for related data. මේකේ තියෙන වැදගත් දේ තමයි මෙන්න මේ key value pairs කියන එක. හරිද? ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න අපි මේ උදාහරණ බලමු. const කියන keyword එක use කරලා user කියලා object type variable එකක් declare කරලා තියෙනවා. ඊට පස්සේ සමාන ලකුණක් දාලා මෙන්න මේ සංගල වරහන් ඇතුලේ මෙහෙම එකක් තියෙනවා පේනවද? ඒක කලින් data type වල තිබ්බ values වලට වඩා වෙනස් නේද? මේකේ තියෙන්නේ key value pairs. මෙන්න මේ name කියන එක තමයි key. හරිද? ඊළඟට මේ Alice කියලා තියෙන්නේ. අන්න ඒක තමයි value එක. මුලින්ම තියෙනවා key එක. ඊට පස්සේ Alice. ඒකේ නම. හරිද? name ඊළඟට ඒකේ value එක. මොකද නම කියන එක. ඊළඟට මේ age. මේක තමයි key එක 25. ඒක තමයි value එක. ඊළඟට is logged in. මේක key එක true කියලා තියෙනවා. මේක value එක. අන්න ඒ විදිහේ key value pairs තමයි object වල තියෙන්නේ. අනිත් data type වලට වඩා ඒකේ තියෙන වෙනස ඒක. හරි. මේකෙදි මේ ඇතුලේ තියෙන values අපිට print කරගන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන මෙතන තියෙනවා. එක ක්‍රමයක් තමයි dot notation. ඒ කියන්නේ දැන් මේ data type object data type එක මේ තියෙන variable එක user අන්න ඒක ලියලා ඊළඟට dot එකක් තියලා ඒක ඇතුලේ තියෙන අපිට ගන්න ඕන key එක මොකක්ද කියලා ලියන්න. අපිට name එක නම් ගන්න ඕන name කියලා ලියන්න. age එක නම් ගන්න ඕන age කියලා ලියන්න. අන්න ඒ විදිහට. මුලින්ම variable එකේ නම ලිව්වා. ඊළඟට dot එකක් තියලා ඊට පස්සේ අපිට ඕන key එක ලියනවා. එහෙම ලිව්වහම අපිට මෙන්න මේ value එක ගන්න පුළුවන්. අපි මේ name එකට දීලා තියෙන Alice කියලා value එකක්නේ. ඒක ගන්න පුළුවන්. ඒ එක විදිහක් ඒකට කියන dot notation කියලා. තව විදිහක් තියෙනවා bracket notation. ඒක less common. ඒ කියන්නේ dot notation එකට වඩා bracket notation එක use කරනවා අඩුයි. ඒක ලියන්නේ ඉස්සෙල්ලාම variable එකේ නම ලියනවා. ඊට පස්සේ කොටු වරහණක් දාලා අපිට ඕන key එක ලියනවා. අපිට ගන්න ඕන age එක නම් age කියලා ලියනවා. name එක නම් name. අන්න ඒ විදිහට. Objects are how React handles props, state, API responses. Basically everything. ඒක දැම්ම හිතන්න එපා. ඒක කියන්නේ React වලදී වැඩිපුර use වෙන්නේ මෙන්න මේ object කියන එක කියලා. තමයි කියන්නේ. ඊළඟට අන්තිම data type එක undefined සහ null. undefined versus null. හරි. මේක සාමාන්‍යයෙන් confuse වෙන්න පුළුවන්. කියන වරදින්න පුළුවන් එකක්. Two empty values. Easy to confuse. මම කියන්නේ confuse වෙන්න ලේසි මේක. මේක පටල ගන්න ලේසි. Two empty values. empty කියන්නේ his කියන එකනේ. හරි. බලමු කොහොමද ඒක කරලා තියෙන්නේ කියලා. let x. මේකෙදි let කියන keyword එක use කරලා x කියලා variable එකක් declare කරලා තියෙනවා.
මේකට වැලියු එකක් අසයින් කරලා තියෙනවද? නෑ. වැලියු එකක් අසයින් කරලා නෑ. නිකන් වේරියබල් එක ඩික්ලෙයාර් කරලා තියෙනවා විතරයි. මේ කමෙන්ට් එක බලන්න. මේකට කියනවා undefined කියලා. ඇයි undefined කියන්නේ? වේරියබල් එක ඩික්ලෙයාර් කරලා තියෙනවා. හැබැයි වැලියු එකක් අසයින් කරලා නෑ. ඒක තමයි මේ කියන්නේ. variable exist. ඒ කියන්නේ variable එක තියෙනවා but has no value yet. හැබැයි value එකක් තාම නැහැ. ඒ කියන්නේ undefined. undefined variables කියලා කියන්නේ JavaScript වල මෙන්න මේ වගේ ඒවා. declare කරලා විතරයි තියෙන්නේ value එකක් assign කරලා නැහැ. ඊළඟ එක බලමු. let කියන keyword එක use කරලා y කියලා variable එකක් declare කරලා තියෙනවා. ඊළඟට ඒකට null කියලා value එකක් assign කරලා තියෙනවා. හරි. null කියන්නේ මොකද්ද? මුකුත් නැහැ කියන එකනේ. ඒ කියන්නේ මේ තියෙන එක intentionally set to nothing. ඒ කියන්නේ හිතාමතාම මේකේ මුකුත් value එකක් නැහැ කියන එක assign කරලා තියෙනවා. ඒ කියන්නේ y කියන්නේ his variable එකක්. හරිද? මේ දෙක පටල ගන්න එපා. මේ x කියන එක undefined. ඒ කියන්නේ variable එක declare කරලා තියෙනවා. හැබැයි value එකක් assign කරලා නැහැ. ඒවා තමයි undefined කියන්නේ. හැබැයි null කියලා කියන්නේ variable එක declare කරලා තියෙනවා. null කියලා value එකත් assign කරලා තියෙනවා. හරි. මේක බලන්න note එක. rule. You'll rarely write undefined yourself. ඒ කියන්නේ undefined variables ලියනවා අඩුයිලු. Null is what you assign when you want to explicitly say no value here. ඒ කියන්නේ undefined variable use කරනවා ගොඩක් අඩුයිලු. අපිට හිතාමතාම මොකක් හරි variable එකකට value එකක් නැහැ කියලා කියන්න ඕනේ නම් null කියන value එක assign කරන්න ඕනේ කියලා කියනවා. අන්න ඒ rule එක මතක තියාගන්න.